ගුඩ් මෝර්නින් හැමෝටම. ඔන්න ඉතින් අද මම ඔයාලව එක්කගෙන යනවා ලස්සන මේ දවස්වල හැමෝම කතා වෙන නෙළුමල් බලන්න. අවුරුදු 12කට පස්සේ හෝටන් තැන්නට උදා වුණු නෙළුමල් වසන්ත බලන්න යන්න තමයි ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ. වැලිමඩ මගේ යාළුවෙක්ගේ ගෙදර ආවා. අපේ වැකේෂන් මේ දවස්වල ලොන් වීකෙන්ඩ් එකත් එක්ක. ඉතින් අපි ගිහින් බලමු හෝටන් තැන්න නෙළුමල් වසන්ත මොන වගේද කියලා. ඉතින් ඔහිය පාරෙන් තමයි අපි අද නෙළුමල් වසන්ත බලන්න හෝටන් තැන්නට යන්නේ. අපි ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. අලි කවදාවත් හමු නොවනා බව මද පවනක් හිස අතගාකීවද අදහාගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොයෙතැයි
සිරසක තුරු සෙවනැලි අතරේ කී ගයමින් හිඳමාතුරුලේ ඇයන්න ගියා. අපි ඉතින් ඔන්න ලොකේෂන් එකට ආවා. හෝටන් තැන්නට ඔහිය පැත්තෙන් එනකොට තියෙන එන්ට්‍රන්ස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි එන්ට්‍රන්ස් එකට ආපු ගමන්ම දැක්කේ නෙළුමල් යායක්. ඒ කියන්නේ මේ පාර දෙපැත්තේ දිගටම ඔයාලා ආවොත් මේ දවස්වල නෙළුමල් බලන්න පුළුවන්. ඉතින් ෆොටෝස් වලින් වීඩියෝස් වලින් කැප්චර් කරන්න බෑ. ඒ තරම්ම මේ නෙළුමල් වසන්තේ මාරම ලස්සනයි. අපි ගිහින් බලමු මේ පාරේ කොයි තරම් දුරට නෙළුමල් තියනවද කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ හෝටන් තැන්න කියන්නේ අධිසංවේදී පරිසර පද්ධතියක්. ඉතින් මේ මල් වලට හානි කරන්නේ නැතුව මල් වලට ඈතින් ඉඳගෙන නෙළුමල් වසන්තේ රස විඳින්න කියලා ඔන්න ඔයාලටත් මම මතක් කරනවා. ඉතින් මං හිතන්නේ මේ නෙළුමල් වසන්තේ තව සති 2-3ක් ඉස්සරහට අනිවාර්යෙන්ම තියෙයි. මොකද මම දැක්කා මේ මල් ගස්වල පොහොට්ටු ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. මොකද මේ දේවල් තියෙන්නේ මිනිස්සුන්ට බලන්න තමයි. ලංකාවේ මිනිස්සු සමහර අය බනිනවා මේ මල් මේව විනාශ කරන්න එපා කියලා. ඇත්ත. මේ මල් තියෙන මේ පරිසර පද්ධතිය විනාශ කරන්න එපා. හැබැයි ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන මේව බලන්න. මොකද මිනිස්සුන්ට බලන්නම තමයි මේ පරිසරය මේ විදියට ලස්සන වෙලා තියෙන්නේ කියලා මටත් හිතෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු නෙළුමල් වසන්තේ මොන වගේද කියලා. ඔන්න අපි ආවා නෙළු වසන්තේ බලන්න. හරියට මේක අවුරුදු 12ක පාරක් තමයි පිපෙන්නේ. මාරම ලස්සනයි. මේ සෑහෙන සෙනගක් ඉන්නවා මේ වීකෙන්ඩ් එකේ හින්දා. මීදුමත් එනවා අර පැත්තෙන් මාරම ලස්සනයි. අපි ගිහින් බලමු නෙළුමල් මොන වගේද කියලා. සුරංගනාවියක් වෙන්නේ. Show you the world, shining, shimmering, splendid. Tell me, princess, now when did you last let your heart decide? I can open your eyes, take you wonder by wonder, or sideways and under, on a magic carpet ride, a whole new world, and you fantastic point of view. Don't want to tell us no, where to go. Say we're only dreaming, a whole new world, a dazzling place I never knew. I know from way up here it's crystal clear, and now I'm in a whole new world with you. ඔයාලා ඉතින් මේ දැක්කේ ඔහිය පාරෙන් හෝටන් තැන්නට යනකොට ඒ පාර දෙපැත්තේ තියෙන නෙළුමල් යාය තමයි. ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ පුදුම ලස්සනක් තියෙන මේ නෙළුමල් වසන්තේ. ඔයාලත් ඉතින් අනිවාර්යෙන්ම එන්න. අවුරුදු 12කට සැරයක් හෝටන් තැන්නට එන මහා නෙළුමල් වසන්තය මේ අවුරුද්දේ මේ දවස්වල ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යනවා
හෝටන් තැන්නට. මොකද හෝටන් තැන්නේ බේකර්ස් පෝල්ස් හරියෙත් තියෙනවා නෙළුමල්. ඉතින් අපි ගිහින් බලමු ඔය පැත්ත මොන වගේ ලස්සනයිද කියලා. ඉතින් 2013 තමයි අවසාන නෙළු වසන්තයක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු ගානකට සැරයක් තමයි මේ නෙළුමල් වසන්ත එන්නේ. ඉතින් මේ chance එක මිස් කරගන්න නම් එපා. කිරිගල් පොත්ත සහ තොටුපළ හරහා හෝටන් තැන්නට යන පාර දිගේ කියන්නේ කිරිගල් පොත්ත ට්‍රේල් එකයි තොටුපළ කන්ද ට්‍රේල් එකේ අඩිපාර දිගේ දෙපැත්තෙම නෙළුමල් පිරලා තියෙනවා කියලා තමයි කිව්වේ. අද ටිකක් වැස්සත් වගේ අපිට ඒ පැත්තට යන්න පුළුවන් වේද දන්නේ. අපි කොහොම හරි දැන් ගිහින් බලමු. කොහොමත් ඔයාලට මේ පාර බලා ගන්න පුළුවන් නෙළු වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතර නිල් පාට නෙළු, දම් පාට නෙළු, කහ පාට නෙළු සහ සුදු පාට නෙළු ඔයාලට හෝටන් තැන්නේ තොටුපළ ට්‍රේල් එකේ බහුලව බලා ගන්න පුළුවන් කියලා තමයි ආටිකල් වල තිබ්බේ. ඉතින් මල් පිපිලා ඉවර වෙච්ච ගමන් ගොඩක් දුරට මේ නෙළු ගස් ටික මැරෙනවා. ඔව් ඒ කියන්නේ මව් මරා පිපෙන නෙළු කියලා කියන්නේ ඒකලු මේවට. සාමාන්‍යයෙන් මාසයක් වගේ මේ මල් ටික තියෙයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ආපහු අවුරුදු 12කින් තමයි හරියට මේවා සෙට් වෙලා මල් පිපෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන ගොඩක් නෙළු ලංකාවට ආවේනිකයි. මේවා හෝටන් තැන්න ආශ්‍රිතව සහ ඒ අවට කඳුවල බලා ගන්න පුළුවන් කියලා තමයි මං අහලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ. ඔන්න ඉතින් ඔයාලත් හෝටන් තැන්න නෙළු වසන්තේ බලන්න ඇවිල්ලා යන්න මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරලා ඔයාලගේ මතක අරගෙන යන්න කියලා ඔන්න මං ඔයාලට මතක් කරනවා. මේ මීදුමෙන් තනි වෙච්ච තනිතලාව උණුහුමට පොරව ගන්න නෙළුමල් වසන්තය ආවා කියලා තමයි ඉතින් මටත් හිතෙන්නේ. කහ පාට ඩැන්ඩලියන් මල්, ට්‍රයිඩැක්ස් මල් ගොඩාක් කාලයක් මේ තැනිතලාවේ සීතලේ බලන් ඉන්නේදී නෙළුමල් පිපෙනකන්. ඉතින් කඳුකරේ මීදුම මේ හැමදේම ඔයාලට හෝටල් තැන්නට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මොකද හෝටල් තැන්න කියන්නේ ඇත්තටම මායාකාරී තැනක්. හෝටල් තැන්නට ඔයා හෙට ඇවිල්ලා ආයි සතියකින් එන්න. හෝටල් තැන්න කියන්නේ ඒ වගේ වෙනස් අත්දැකීමක් ඔයාලට ගන්න පුළුවන් අධිසංවේදී ශ්‍රී ලංකාවේ තියෙන වටිනාම පරිසර පද්ධතියක්. ඉතින් බලන තැන පුංචි මල් පිපිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. Under
सुख सोया। ඒ ඔයාලා දැක්කේ බේකස් සැල්ල ආශ්‍රිතව තියෙන සුදු පාට නෙළු විශේෂයක්. ඉතින් බේකස් සැල්ල ගාවත් නෙළු වර්ග දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හෝටන් තැන්නේ නෙළු වසන්තේ මේ විදියට තමයි මම දැක්කේ. ඉතින් හරිම ලස්සනයි. මගේ වීඩියෝ එකෙන් ඔයාලටත් නෙළු වසන්තේ බලා ගන්න පුළුවන් වුණා කියලා ඔන්න මං හිතනවා. අපි දැන් යනවා ආදර කන්දට. ඒ කියන්නේ බොරලන්දේ තියෙන ලස්සන ලොකේෂන්